කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පින්නතුනේ නිරන්තරයෙන් පරාර්ථකාමී වෙන්න. නිරන්තරයෙන්ම අනෙකට උදව් කරන්න අවස්ථාවක් ආවොත් උදව්ව කරන්න. වාහනයක් ඉස්සර කරලා වෙට්ටුවක් දාලා යනකොටත් අපේ පින්නතුන් මොකද්ද කියන්නේ? ඔය කියනව නේද වැඩි දුර නම් යන්න හැප්පෙයි කියලා. මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ අනෙකගේ මේ විපතද සුගතියද? පෘථග්ජන මිනිස්සුන්ගේ හිත්වල හැටි මේක වෙන්න. අපි කැමතිද කවුරුත් අපිට විපත ප්‍රාර්ථනා කරනවට? අපි කැමති නැහැ. එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ? අපි අනෙකට විපත ප්‍රාර්ථනා නොකරෙමු. අපි කැමතිද පින්නතොනේ අපි රැකියාවේ ඉන්න තැනින් පල්ලහැට වැටෙනවට? අපි කැමති නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අනෙක පල්ලහැට ඇද නොදායු. අපි කැමතිද අපිට පොලිසි ගාන යන්න වෙනවට? නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි අනෙක වෙනුවෙන් මැදිහත් වෙමු. මෙහෙම ජීවත් වෙන රටක සමාජයක බුදුහාමුදුරු ගන්නන් අත්තානං උපමං කත්වානේ. කවුද උපමා කරන්නට කියන්නේ? වෙනතුනේ තමන් උපමා කරන්නටලු. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි සංසාරේ කවදනම් අපි ආයේ මිනිස්සු වෙලා උපදීද? මිනිස්සෙකුට ප්‍රියශීලී විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනොත් විතරයි. අඬ දබර වෙන්න කෑකෝ ගහන්න ඒවට ඕන තරම් ආත්ම තියෙනවා. දැන් බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? අපි වගේ කොහෙද යන්නේ කියලා අහනවද? බුරාගෙන පනිනවා. හපන්ඩොට්ටු වෙනවා. මට කියන්න සත්ව ලෝකයේ තුල සතෙක් තවත් සතෙකුට බය නැතුව ඉන්නේ මොන සතාද? හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුට බය. හැම සතෙක්ම ඉන්නේ තවත් සතෙකුගේ ග්‍රහණයට ලක් වෙයි කියලා නේ. පැහැදිලිද මම මේ කියන එක මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන වටිනාකම? මේක තේරුම් නොගන්න තාක්කල් බනහන එකේ අර්ථයක් නැහැ. කෙනෙකුට දෙන්න පුළුවන් දෙයකට තියෙන්නේ වතුර වීදුරුවක් නම් ඒක බොහොම ගෞරවයෙන් දෙන්න. ඒක බොහොම ඕනෑකමින් දෙන්න. මෙහෙම දේශනා කරන්නට හේතුව තමයි පින්නතුනේ අපිට සංසාරේ කවදනම් ආයේ මිනිස්සෙකුට මම මේ වතුර වීදුරුවක් කීවේ මේක බොහොම සරල දෙයක් රුපියල් 50ක්වත් යන්නේ නැහැ. කවදනම් ආයේ කෙනෙකුට වතුර ටිකක් දෙන්නද? සමහරු කියනවා නේද ඔය වතුර ටිකක්වත් දෙන්නේ නැහැ උන්ට කියලා. කොහොමද මිනිස්සු එහෙම කියන්නේ? ඒ වැරදි අඩුපාඩු වෙන එක ඒ මිනිස්සුන්ගේ වැඩක්. හැබැයි සත්පුරුෂෝ විදිහට හැසිරෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩක්.